නියවසයෝ අයිබෝන්. ඉතින් ඔයාලට මේ පාර මම අරන් ආව දැන්වීම් ප්‍රශ්න වලින් එකක්. ඒක අපි සාකච්ඡා කරලා බලමු. මොකද්ද මේ පළවෙනි එකෙන් කියන්නේ? පළවෙනි එකෙන් කියන්නේ නෝමෝචිලසෝ ඉස්සනි චුසි මසයෝ. නෝමචිතා කියලා කියන්නේ පහළට වැටෙනවා. එතකොට නෝමෝචිතා කියන එකට එකතු කරලා ඉස්සිතා කරන්න පුළුවන්. නෝමෝචිලසු ඉත්තා. එතකොට පහළට වැටෙන්න පුළුවන්. ඒකට නීයනී එකතු කරලා දෙනවා. මේ නීයනී කියලා කියන්නේ නිකා කියන එක කෙටි ක්‍රමයක්. එතකොට ඒක එකතු වුණාට පස්සේ මේක නෝමෝචිලසු ඉස්සනි. ඒ කියන්නේ පහළට ඇද වැටෙන්න පුළුවන්. නිසා පහළට ඇද වැටෙන්න පුළුවන් නිසා චුසිමසයෝ ප්‍රවේශම් වන්න. හරි. එතකොට මොකද්ද පහළට ඇද වැටෙන උත්තරේ? පහළට ඇද වැටෙන උත්තරේ විතර මේක දීලා තියෙන අංක 2. හරි. අපි අනිත් ප්‍රශ්නේ බලමු. වියසෝ මුල්කොනල් තොරෝචිලසු ඉස්සනි චුසිමසයෝ. ඒ කියන්නේ මොකද්ද? වියසෝ උඩ සිට මුල්කොනී කියන්නේ ද්‍රව්‍ය භාණ්ඩ. මුල්කොනී තොරෝචිලසු ඉත්ත පහළට වැටෙන්න පුළුවන්. නීයනී එකතු වෙලා තියෙන ඒකෙත් අර වගේම නිකා කියන්නේ. එතකොට පහළට ඇද වැටෙන්න පුළුවන් නිසා ප්‍රවේශම් වන්න. හරි. මොකද්ද මේකේ උත්තරේ? මේකේ උත්තරේ විතර ගන්න පුළුවන් අංක 1.